අගේ බොයිස් ඉතින් අද මම ඔයාලට වීඩියෝ එකක් කරගෙන මේක මේ ෆ්‍රී ෆයර් එකේ පටන් ගත්ත 2017 දැන් 2025 නේ. ඉතින් මේ අවුරුදු ටිකෙන් ෆ්‍රී ෆයර් එකේ හොඳම අවුරුදු. يعني හොඳම කාලේ මොකක්ද කියලා. ඒ කියන්නේ 2017 18 19 කොගෙම හොඳම අවුරුදු දෙක මොකක්ද කියලා තමයි කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය හිතන්නේ නෙමෙයි මම වුණත් අපි කවුරුත් දන්නවා ෆ්‍රී ෆයරින් තිබ්බ හොඳම අවුරුදු දෙක තමයි 2018යි 2019 කියන්නේ. ඉතින් අපි බලමු මේ අවුරුදු දෙකනුත් හොඳම අවුරුද්ද මොකක්ද කියලා. ෆ්‍රී ෆයර් එකේ අතල් වැඩිම හොඳම අවුරුද්ද මොකක්ද කියලා නම් අපි ආ වීඩියෝ එකට. හාගේ බොයිස් ඉතින් මේ ගෙනාවේ 2018 වීඩියෝ එකක්. කියන්නේ ඉතින් මම 2018 දී මම සෙල්ලම් කරන්නේ නැහනේ. මාත් 2019 ප්ලේ කරන්න ගත්තේ. හරි. ඉතින් මේක තමයි 2018 ගේම් ප්ලේ එක. ඉතින් දැන් නම් BR එකට බැස්සොත් මෙතන එකෙක්වත් නැහනේ. ඒ කාලේ මුළු මැප් එකේම ආගේ ඉන්න හැම ප්ලේ කෙනෙක්ම බහින්නේ මෙතනට. ඉතින් දැන් සෝලෝ මැච් එක ගියත් BR එක ගියත් මෙතන ඕනනම් ෆැක්ටරි උඩ දෙන්නෙක් ඉඳි. දෙන්නෙක් විතරයි ඉන්නේ. දෙන්නෙක් ඉඳි තුන් දෙනෙක් ඉඳි. ඊට වඩා කවුරුත් එන්නේ නැහනේ. බෑ කාලේ හැම ප්‍රේම වගේ දෙන්න මම මෙතන. ඉතින් ඔයාලට පේනවා ඇති වැඩි ස්කිල් නැහැ මෙයාලට. වුල්ෆ්ලා ඉන්නවා ඊට පස්සේ මැක්සිමන් ඉන්නවා. තව ඩයිල්ලක් ඉන්නවා. උගේ නම දන්නේ නැහැ. ඉතින් මේ කාලේ ගේම් ප්ලේ මා ගාතල්ල. සුපි මේ තව දෙයක් තමයි හැබැයි මේ කාලේ වෙද්දි මේ කිට් ගන් ස්කින් එහෙම ඇවිල්ලා තිබ්බේ. කොහොමත් ඒක අපි කවුරුත් දන්නවනේ. ඉතින් අද يعني 2025 නැත්නම් අදත් එක්ක බලද්දි නම් ඒ කාලේ සුපිරි. ඒ කාලේ ගොඩක් ක්වලිටි තිබ්බ අනික මේ 2018 තිබ්බ විශේෂම දෙයක් තමයි පැනල් කට්ටිය හිටියේ නෑ. මං සර්ච් කරලා බලුවා 2017 ෆ්‍රී ෆයර් පැනල් ප්ලේයර් වීඩියෝ සර්ච් කරලා බලුවා ඒත් Google එකත් සර්ච් කරලා බලුවා YouTube එකත් බලුවා කිසි විස්තරයක් නෑ එහෙම මේ 2018 පැනල් ගහුවා කියලා. කිසිම වීඩියෝ එකක් නෑ. ඉතින් අඩුම තරමේ මේ පැනල් එක දාගන්න විදියක් ගමත් වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ කොහොම හරි. ඉතින් අඩු දැනට 18ක් ඉන්නවා මේ ප්‍රේන කියලා දාගෙන තියෙන්නේ. දැන් මේ මොකටද බැසනම් මේ ෆිස්ට් ස්කින් දාගෙන ටිකට් එක ගන්නයක් ගත්තා. දීගෙන ඉතින් ඊට වඩා මේක නම් අත. මේක සමහර ප්ලේයර්ස් වලට තියෙනවා ගන්න. දැන් උන්න නැද්ද ඔය? මේ කාලේ ගත්ත ආතල් එක නම් දැන් කොහොමද ගන්න බෑ. තව දෙයක් මේ වීඩියෝ එක මං උප්පගෙම ක්වොලිටි දාලා තියෙන්නේ. මේකේ උපයම කොට තිබ්බෙත් 220 220 නෙයි සෝරි 720 තිබ්බේ. එහෙම දැම්මත් මේ වීඩියෝ එක මෙච්චර තමයි ක්වොලිටි මීටර ක්වොලිටියක් ගන්න බෑ. ඉතින් බලන්න මේක කොච්චර ගැම්මක්ද කියලා. ඉතින් අපි එහෙනම් ඉතින් 2019 ගේම් ප්ලේ එකක් බලන්න යමු. හරි ඉතින් ඔයාලා 2019 ගේම් ප්ලේ එකක් තමයි මේ තියෙන්නේ. පේනවා ඉතින් බැලුමෙන්ම ගන් ස්කින් කෙනෙක් ගන් ස්කින් එහෙම තියෙන අර වගේම කාලයක් තමයි ඒත් මේ ග්‍රැෆික් ටිකක් වැඩි. ඒ වගේම මේ අපේ පාන පීක් එක තිබ්බා. ඇත්තටම පාන පීක් එකේ අල්ලපු ගැම්ම දැන් මේ අලුත් එකේ අල්ලන්න බෑ බං. අලුත් එක වැඩක් නෑ. මම දැන් වැඩි ගේම් ගහන්නෙත් නෑ බොයිස්. දැන් ගේම් එක එපා වෙලා තියෙන්නේ. මං ඉතින් වීඩියෝ එකක් දැක්කයි දානවා. ඉතින් ඒව නෑ අපි 2019 ගැන කතා කරමු. 2019 කියන්නේ සාමාන්‍යයෙන් වැඩ බිහි වෙන්න ගත්ත කාලයක්. ඒ වගේම තව පැත්තකින් පැනල් කට්ටිය ගේම් එකට ආපු කාලයක්. 2019 පැනල් කියලා මේ සර්ච් කරපුවම පැනල් සෑහෙන ගොඩක් එනවා. ඉතින් දැක්කනේ මේ ප්ලේයර් හොඳ ප්ලේයර් කෙනෙක්.
අනික මේ දැන් අද කාලේ මේ කාලේ බලපුවා මේ කාලේ කොහොමද හොඳයි මේ අද කාලේ මේ කියන්නේ 2025 නම් එන ගේම් එක චාටර් කරලා තියෙන්නේ දැන් ගෲ ඕල් අයින් කරා ඒක එනම අවුල් මොකද ඒ කාලේ දැන් මමත් මැච් එකකට ගිහිල්ලා බීයාගේ කිල් දෙක තුනක් දාපුවම වෝල් තියෙන 10ක් 15ක් දැන් එහෙමත් නැහැ දැන් ගේම් එක එනම චාටර් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ හොඳම අවුරුදු දෙක මොකක්ද කියලා. හැබැයි මම මගේ පෞද්ගලික මතය කියන්න. මට මේ දෙකෙන් හොඳම 2018 ඒ කාලේ තිබ්බ ගැම්ම දැන් ගන්න බෑ. ඒකින්ද මට හොඳ 2018. ඉතින් ඔයාලත් ඔයාලගේ පෞද්ගලික මතය ඔයාලා මේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මම තව වීඩියෝ එකක් ගේන්නම් ෆ්‍රී ෆයර් එකේ වැඩක්ම නැති අවුරුදු දෙක මොකක්ද කියලා. එහෙනම් ඉතින් බොයිස් මම අදට ගිහිල්ලා එන්නම්.